ආයුබෝවන් සුබ දවසක්. අද අපි කතා කරමු ශාස්ත්‍රීය ලේඛන කාර්යයේ නිරත වෙන ආධුනිකයෙක්ට අත්‍යවශ්‍යම වෙන අත්පොත් තුනක් ගැන. මේ අත්පොත් තුනම රචනා වෙලා තියෙන්නේ සිංහල භාෂාවෙන්. ඒ නිසා සිංහල මාධ්‍යයෙන් උසස් අධ්‍යාපනය හදාරන ශාස්ත්‍රීය ලේඛන කටයුතු වල නිරත වෙන හැම කෙනෙක්ටම අත්‍යවශ්‍ය වෙන ඒ වගේම හොඳ මඟ පෙන්වීමක් කරන්න පුළුවන් කෘති තුනක් විදිහට අද මම මේ හඳුන්වා දෙන කෘති තුන පෙන්වා දෙන්න පුළුවන්. මුලින්ම මම කැමතියි කතා කරන්න ජයදේව උයන්ගොඩ රචනා කළ ශාස්ත්‍රීය ලේඛනය ශාස්ත්‍රීය මඟ පෙන්වීමක් කියන කෘතිය ගැන. මේ පොත සමාජ විද්‍යාඥයන්ගේ සංගමයේ ප්‍රකාශනයක්. ඒ වගේම මේ පොත මුලින්ම පළ වුණේ 2025 වසරේ. ඒ කියන්නේ මේ අවුරුද්දේ. ඉතින් ඉතාම මෑතකදී පළ වුණු ශාස්ත්‍රීය ලේඛනය පිළිබඳව පුළුල් විග්‍රහයක් සහිත කෘතියක් විදිහට මේ ජයදේව උයන්ගොඩ රචනා කරන ශාස්ත්‍රීය ලේඛනය ශාස්ත්‍රීය මඟ පෙන්වීමක් කෘතිය පෙන්වා දෙන්න පුළුවන්. ඉතින් මේ කෘතියේදී ශාස්ත්‍රීය ලේඛනය හඳුන්වා දීලා ඒ ශාස්ත්‍රීය ලේඛනයේ විශේෂතා පෙන්වා දෙනවා. ඒ වගේම විවිධ ප්‍රභේදවල ශාස්ත්‍රීය ලේඛන උදාහරණයක් විදිහට සාර සංක්ෂේප, ශාස්ත්‍රීය ලිපි, උපාධි නිබන්ධන මේ විදිහේ විවිධ ශාස්ත්‍රීය ලේඛන ප්‍රවර්ග පිළිබඳව ඔහු වෙන වෙනම විස්තර කරනවා. ඊට අමතරව විශේෂයෙන්ම උපාධි නිබන්ධන පිළිබඳව වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල හෝ ඕනෑම විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලැබෙන විද්‍යාර්ථීන් තමන්ගේ අධ්‍යයන කටයුතු වල අවසානයේදී අන්තිම අවුරුද්දේදී මේ උපාධි නිබන්ධනයක් පරීක්ෂණ උපාධි නිබන්ධනයක් රචනා කරනවා. එතකොට ඒ කාර්යයේදී ඔබට අනිවාර්යයෙන්ම උදව් වෙන උපකාර වෙන පොතක් විදිහට මේ පොත හඳුන්වා දෙන්න පුළුවන්. අපි අතින් එවැනි උපාධි නිබන්ධන රචනා කරද්දී සිද්ධ වෙන දෝෂ අඩුපාඩු මගහරවා ගන්න. ඒ වගේම මේ ශාස්ත්‍රීය ලේඛනයේ නිවැරදි ක්‍රමවේද විධික්‍රම දැනගන්නත් මේ පොත අපට උපකාරී වෙනවා. ඉතින් උදාහරණ සහිතව බොහොම සරල භාෂාවකින් පැහැදිලි කරලා තියෙන නිසා අපිට පහසුවෙන් අවබෝධ කරගන්න මේ පොත භාවිත කරන්න හැකියාව තියෙනවා. ඊළඟට මම කතා කරන්න කැමතියි මහාචාර්ය ලියනගේ අමරකීර්ති රචනා කරපු ලියන කලාව සහ රචනා විධික්‍රම කියන කෘතිය ගැන. මේ කෘතියත් ඒ විදිහටම ශාස්ත්‍රීය ලේඛනය පිළිබඳ මඟ පෙන්වීමක් කරන හැඳින්වීමක් කරන කෘතියක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්. මේ කෘතිය මුලින්ම පළ වුණේ මේ කෘතිය විදර්ශන ප්‍රකාශනයක්. ඒ වගේම මේ කෘතිය මුලින්ම පළ වුණේ 2024 අවුරුද්දේදී. එතකොට 2024 පළවෙනි මේ කෘතියේ නවතම මුද්‍රණයක් දැන් එළි දක්වලා තියෙනවා. ඒ වගේම මේ කෘතියේ තියෙන විශේෂත්වය තමයි මේ පොතේ භාෂාව. අපිත් එක්ක සංවාද කරන විදිහට. එහෙම නැත්නම් මේ කතුවරයාම අපිට මේ කරුණු උගන්වන විදිහට තමයි මේ කෘතිය රචනා වෙලා තියෙන්නේ. ඉතින් ශාස්ත්‍රීය ලේඛනය කියන්නේ මොකක්ද? ශාස්ත්‍රීය ලේඛනයේදී අපි අවධානය යොමු කරන්න ඕනේ මොනවටද? අපි ඒ සඳහා සූදානම් වෙන්න ඕනේ කොහොමද? ඒ වගේම අපි කරුණු දත්ත තොරතුරු එකතු කරද්දී අනුගමනය කරන්න ඕනි ක්‍රමවේද මොනවද? ඒ වගේම විශේෂයෙන් ඒවා නිවැරදිව රචනා කරද්දී භාවිත කරන්න ඕනි ශාස්ත්‍රීය ලේඛන විධික්‍රම පිළිබඳව මේ කෘතියේදී බොහොම සරලව පැහැදිලි කරලා තියෙනවා. ඉතින් මම හිතනවා විශ්වවිද්‍යාලයක අවසන් වසරේ ශිෂ්‍යයෙක්ට මේ කෘති දෙක පරිශීලනය කරන්න නැතුව සහාර්ථක උපාධි නිබන්ධනයක් ලියන එක අභියෝගයක් වේවි. මොකද මේ කෘති දෙකේ බොහොම සරලව පැහැදිලි කරලා තියෙනවා කොහොමද අපි ඒ කාර්යය කරන්න කියලා. ඒ නිසා ඔබත් මේ මොහොතේ ඉන්නේ හරිම කනස්සල්ලෙන් ගැටලුකාරී වෙලා අභියෝගයක් විදිහට මේ උපාධි නිබන්ධන රචනය දකිමින් නම් ඔබට උදව් කරන්න මේ පොත් දෙකට පුළුවන්. ඒත් එක්කම අපි දන්නවා ශාස්ත්‍රීය ලේඛනයේදී නිවැරදි භාෂා භාවිතය අනිවාර්යයි. ඔබ කරන්නේ සිංහල ගෞරව උපාධියක් නොවෙන්න පුළුවන්. ඔබ කරන්නේ වෙනත් සමාජීය ශාස්ත්‍රීය විෂයකට අදාළ උපාධියක් වෙන්න පුළුවන්. අපි හිතමු දේශපාලන විද්‍යාව, සමාජ විද්‍යාව, භූගෝල විද්‍යාව, ඉතිහාසය මේ වගේ ඕනිම විෂයක් සිංහල මාධ්‍යයෙන් නම් ඔබ හදාරන්නේ ඔබට ඔබේ පරීක්ෂණ නිබන්ධය රචනා කරන්න සිද්ධ වෙන්නේ සිංහල භාෂාවෙන්. ඉතින් එතනදී
ඔබ දැකලා ඇති ඔබේ උපාධි නිබන්ධ අත්පොත්වල තියෙනවා විශේෂයෙන්ම දක්වලා. අනිවාර්යයෙන්ම නිවැරදි භාෂාව භාවිත කරන්න ඕනි. එහෙම නැත්නම් ඔබ ලියන උපාධි නිබන්ධය භාෂා දෝෂ සහිත එකක් බවට පත් වෙනවා. ඉතින් මෙන්න මේ කාරණේදී අපිට උදව් වෙනවා සඳකෝමී කෝපර හේවා රචනා කළ සිංහල අක්ෂර වින්‍යාස ආකාර ආදී කෘතිය. මේ කෘතියත් ගොඩගේ පරිවර්තනයක්. මේ කෘතිය නම් දැන් මුද්‍රණ කිහිප වතාවක් සිද්ධ වෙලා තියෙනවා. ප්‍රථම මුද්‍රණය සිද්ධ වුණේ 10 අවුරුද්දේදී. මන් ළඟ තියෙන්නේ 17 වන මුද්‍රණය. ඒ කියන්නේ 2022 මුද්‍රණය. ඊට පසුවත් මේ කෘතියේ මුද්‍රණ නව සංස්කරණ සහිතව පළ වුණා. ඉතින් ඔබටත් මේ කෘතිය අරගෙන බලන්න පුළුවන් නිවැරදි අක්ෂර වින්‍යාසය. විශේෂයෙන්ම අක්ෂර වින්‍යාස රීති පිළිබඳව අවබෝධයක් ලබා ගන්න. ඔබේ ලේඛනයේ තියෙන භාෂා ගැටලු අවම කරගන්න මේ කෘතිය උදව් කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ පොත් තුන අනිවාර්යෙන්ම අරගන්න කියවන්න පුස්තකාලවලින් අරගෙන පරිශීලනය කරන්න. වඩා හොඳ ශාස්ත්‍රීය ලේඛනයක නිරත වෙන්න ඔබට මේ කෘති තුන අනිවාර්යෙන්ම උපකාරී වේවි. තවත් අලුත් පොතක් ගැන සාකච්ඡාවකින් හම්බෙමු. එතකන් ප්‍රවේශමෙන් ඉන්න. මම කවි.